හෙලෝ එන්න අදත් මගේ කේක් පේජ් එක පැත්තට මොකක්ද කරන්න කියලා බලන්න. අදත් මගේ පේජ් එක පැත්තෙන් ඔන්න රසම රස කේක් එකක් හැදෙනවා. මේ ගැන කතා කළොත් මේක කිලෝ එකමාරක එන්ගේජ්මන්ට් කේක් එකක්. මේගොල්ලෝ ඉල්ලුවේ මගෙන් බටර් කේක් එක. මම පොඩ්ඩක් වැලියු ඇඩඩ් සර්විස් එකක් දුන්නා. මම ස්ට්‍රෝබෙරි ටොපින් එකක් ඇඩ් කරා ඒගොල්ලන්ගේ කේක් එකට. මොකද ඇත්තටම මේකේ රස කියලා නිම කරන්න බෑ. හරිම රසයි. අපි සාමාන්‍ය විදිහට හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන සාමාන්‍ය විදිහට බටර් කේක් එකක්, චොක්ලට් කේක් එකක්, රිබන් කේක් හරි, කොෆි කේක් මොනවා හරි කමන්නේ. සාමාන්‍ය විදිහට අයිසින් ටිකක් එකතු කරලා ගන්න. නමුත් එහෙම නෙමෙයි. මම කියන්නේ පිටරට අපි දකින වීඩියෝස් වල ගොඩක් ඒගොල්ලෝ ෆිලින්ග්ස් ಜಾති එකතු කරනවා, කේක් ටොපින්ග්ස් වර්ග. ඇත්තටම මේවෙන් කේක් එකේ රස දෙගුණ තෙගුණ කරනවා. මොකද හිතන්නකෝ අපි නෝමලි බටර් කේක් එකක් හදලා ඒකේ බටර් ක්‍රීම් එකත් එක්ක මොනවා හරි ක්‍රන්චි දෙයක් හැපෙනා නම් ඉතින් ඒකේ අර අපිට දැනෙන රස ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම මේ කරන්නේ. නෝමලි කරන දෙයට එහා පොඩ්ඩක් දෙයක් කස්ටමර්ට දෙන්න. ඉතින් දැන් ඉස්සරහට ඔයගොල්ලන්ට මේ අවුරුද්දේ ඉඳලා මම පටන් ගත්තා මගේ කේක්ස් වලටත් ෆිලින්ග්ස් ಜಾති එකතු කරන්න. ඉතින් ඕඩර් එක ප්ලේස් කරනකොට ඔයගොල්ලන්ට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් මගෙන්. හරි. කේක් එක පැත්තට යමුකෝ. මේ කේක් එක මම කියවනේ කිලෝ එකමාරක කේක් එකක් කියලා. එතකොට කිලෝ එකමාරක කේක් එක මම මේ අඟල් 6 ට්‍රේ සයිස් එකෙන් තමයි කේක්ස් ටික බේක් කරගත්තේ. මේක සම්පූර්ණම බටර් ක්‍රීම් එකෙන් ෆිනිෂ් වෙලා එන්නේ. ඔයාලා හිතන්නේ කොහොමද? බටර් ක්‍රීම් එකද ෆිනිෂින් කරන්න ලේසි නැත්නම් ෆොන්ඩන්ට් එකද? සාපේක්ෂයි නේද? කේක් කෙනානව ඒක සාපේක්ෂ උත්තරයක්. ඇත්තටම මට ගත්තොත් මගේ අත්දැකීම මත මම 85%ක්ම කරන්නේ බටර් ක්‍රීම් කේක්. සම්පූර්ණ බටර් ක්‍රීම් එකෙන් කවර් කරලා. මොකද ෆොන්ඩන්ට් එක ගොඩක් අය ඉල්ලනවා හරිම අඩුයි. සහ ඒගොල්ලෝ අවංකවම මමත් කැමති නෑ ෆොන්ඩන්ට් එකකින් කවර් කරපු කේක් එකක් කන්න. ඒ මොකද මම ෆොන්ඩන්ට් අයිසින් එකට ලොකුවට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් බටර් ක්‍රීම් එක අපි හැමෝම ආස දෙයක්නේ. ඉතින් පොඩි ළමෙක්ට ලොකු කෙනෙක්ට ඕන කෙනෙක්ට බටර් ක්‍රීම් කේක් එකක් කන්න පුළුවන්. ෆොන්ඩන්ට් එකේ අර ඒක ටිකක් හાર્ඩ් අයිසින් එකක් නිසා ඒක ගොඩක් අය ටිකක් ප්‍රතික්ෂේප කරනවා. එක් ෆොන්ඩන්ට් එක ගලවලා කනවා. ඒක කස්ටමර් කතා කරනකොටම කියන්නේ අනේ අර හાર્ඩ් අයිසින් එක නම් අපිට එපා. අපි ඒක ගලවලා තමයි කන්නේ. ඒක නැතුව ඔයා ළඟ වෙන මොනවා හරි ඔප්ෂන් එකක් තියෙනවද අපිට බටර් අයිසින් වලින්ම හරි කරලා මොනවා හරි දෙයක් කරගන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩක් අය මගේ පේජ් එක බලලා මට ඕඩර් ප්ලේස් කරන අය හිතාගෙන ඉන්නේ මම මේ කරන ගොඩාක් නිර්මාණ කරලා තියෙන්නේ ෆොන්ඩන්ට් වලින් කියලා. ඇත්තටම නැහැ. ඒගොල්ලෝ පුදුම වෙනවා මේ මම මේ කරලා තියෙන බටර් අයිසින් වලින් කරලා කියලා කිව්වහම. නමුත් එහෙම නෑ. ප්‍රැක්ටිස් එක මත අපිට බටර් ක්‍රීම් එක උනත් ලස්සන විදියකට නීට් කරගන්න පුළුවන් ෆොන්ඩන්ට් එකක් වගේම. දැන් ඔන්න ඔයාලට මගේ කේක් එකේ ෆයිනල් අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. මේ කේක් එක උදේ 7:00 වෙද්දී මට තිබුණා මේ කේක් එක අවිස්සාවේල්ල සීතාවක රේජන්සි හෝටල් එකට ඩිලිවරි කරන්න. ඉතින් ඔන්න මේ විදියට තමයි හෝටල් එකට ගිහලා මම කේක් එක සෙට් අප්